ඩොන් දිලන්ත. දිලන්ත ගැන මම අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැති වුණත් ඔහු අපිට ඉන්න අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වගේම සුපිරි නිර්මාණකරුවෙක්. දිලන්තගෙත් මගෙත් නිර්මාණාතීතය බොහෝ ඈතට දිව යනවා. 2013 වසරේ පටන් විවිධ සංගීත ප්‍රසංග, රූප රචනා, ගීත පටිගත කිරීම වැනි කලා කටයුතු වලට ඔහු සමග සම්බන්ධ වී වැඩ කිරීමට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයක්. 2016 වසරේ මා විසින් අධ්‍යක්ෂණය කළ සත්‍ය ඇනගසයි වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායක වන දිලන්ත 2021 වසරේ පටන් මා විසින් අධ්‍යක්ෂණය කළ හැම වේදිකා නාට්‍යයකම සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස ඔහුගේ වටිනා හැකියාවන් අප සමග බෙදාගත්තා. අසිරිමත් උමතුව නාට්‍යයේ ඔහු විසින් නිර්මාණය කර ලද සංගීත රටා අප කාතරත් තවමත් රැව් පිළිරැව් දෙනවා. නව ශ්‍රීලන්තයේ ශ්‍රී ලාංකීය සංගීතයට, නාට්‍යයට, නර්තනයට ඔබ කරන මෙහෙවර මිල කළ නොහැකි. දිලන්ත, ඔබගේ කාලය, හැකියාවන්, දැනුම, දක්ෂතා අප හා සමග බෙදා ගනිමින් ඔබ කරන ඒ මෙහෙවරට මගේ හදපිරි ස්තුතියි. මම රණුකයව දන්නේ 2012 වර්ෂයේ වගේ ඉඳලා මම නිව්සීලන්ත වලට ආපු ගමන්ම රණුකයට කෝල් කරලා එයත් එක්ක කන්ටැක්ට් තියාගත්තා. මොකද එයත් මම දන්න හොඳම බෑන්ඩ් එකක හොඳට මියුසික් කරපු දක්ෂ මියුසිෂියන් කෙනෙක්. රණුකායගේ ඩ්‍රාමාස් වලට සම්බන්ධ වෙන්නේ මම 2016 වර්ෂයේ ඉඳලා. ඉතින් 2016 සත්‍ය ඇනගසයි කියන ඩ්‍රාමා එක හොඳ හරිම ලස්සන ඩ්‍රාමා එකක්. මට ඉතින් ඒ කාලේ ඩ්‍රාමා වලට රංගපාන්න තරම් උවමනාවක් තිබුණේ නැහැ. හැබැයි රණුකායගෙන් බේරෙන්න බැරුව ගියා. ඒක චරිතයක් අරගන්න. ඉතින් මම එක චරිතයක් රංගපෑවා. හැබැයි මියුසික් වලට සම්බන්ධ වුණේ නැහැ. මියුසික් වලට සම්බන්ධ වෙන්නේ මම 2021 අසිරිමත් උමතුව කියන අති විශේෂ ඩ්‍රාමා එක. ඉතින් හරියට එන්ජොයි කරා ඒ ඩ්‍රාමා එක. මොකද ඒකේ රණුකයියා මම නොහිතපු විදිහේ චරිතමවලා තිබ්බා. මම නොහිතපු විදිහේ ෆ්ලෝ එකක් ඒ ඩ්‍රාමා එකේ හදලා තිබ්බා. ඉතින් මට හරි ආස හිතුණා එයත් එක්ක එකතු වෙලා මේ ඩ්‍රාමා එකේ මියුසික් ඩිරෙක්ට් කරන්න. ඒකෙදී මම ගොඩක් අත්දැකීම් ලැබුවා. මොකද මම ඩ්‍රාමාස් වලට මේ ඒ වගේ දිග ඩ්‍රාමා එකක් මම කලින් කරලා තිබුණේ නැහැ. ඒ තමයි මම කරපු පළමු එච්චර ලොකු ඩ්‍රාමා එක. මීට කලින් මම මියුසික් කරලා තියෙනවා ශුද්ධෝ පැය වගේ ලොකු පැය ගණන් තියෙන සංගීත ට්‍රැක්ස් කරලා තියෙනවා. හැබැයි මේ ඒ 2021 අවස්ථාව මට විශේෂ අවස්ථාවක් වුණා. අදටත් ඒ ඩ්‍රාමා එකේ රණුකය දාලා තිබුණේ කොටස් මගේ ඔළුවේ එහෙම් පිටින්ම මතකයේ තියෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙ මට රණුකය කෝල් කරා මේ දිලන්ත මේ තව වැඩක් තියෙනවා අපි කරමුද කියලා. ඉතින් ඒ අවුරුදු දෙකකට වගේ පස්සේ තමයි 2023 වර්ෂයේ රූපාන්තරණය කියන ඩ්‍රාමා එක. ඉතින් ඒකත් මම ආසාවෙන් ඇත්තටම බාරගත්තා. මොකද මම හිතුවා රණුකයියා ඒ පළමු වර වගේ අසිරිමත් උමතුව වගේ ඊට වැඩි දෙයක් මේ අවස්ථාවේදී කරයි කියලා. ඉතින් එයා මම හිතුවා වගේම ඒ පාරත් ඒක කළා. ඉතින් මම අසිරිමත් උමතුවට වැඩිය ලයිව් මියුසික් තමයි මම ඒකෙදී කරේ. හැබැයි ඔක්කොම ට්‍රැක්ස්, ඔක්කොම සින්දු වලට, ටියුන්ස් වලට, කෝඩ්ස්, ඒ වගේම කවුන්ටර් මෙලඩීස් ඒත් එක්කම සිංගර්ස්ලා එක්ක වොයිස් කරවලා මගේ ස්ටුඩියෝ එකේ කරන්න තියෙන හැම ඇරේන්ජ්මන්ට් එකක්ම කරලා ඒකත් අති සාර්ථකව රණුකයත් එක්ක ඒ ඩ්‍රාමා එකේදී කළා. ඉතින් ඊට පස්සේ ඔන්න දැන් 2025 වර්ෂයේ 2023ට පස්සේ අවුරුදු දෙකකට පස්සේ ඔන්න තව ලොකු වැඩක් වෙනවා. ඉතින් ඒක නමින් විරූප මට කෝල් එකක් ආවා මේ වැඩේ කොහොමද කරන්නේ කියලා මාත් එක්ක දිනක් දාගෙන දැනට මාගේ කැලෙන්ඩර් එකේ දින සෑහෙන ගණනාවක් වෙන් කරලා තියෙනවා යාට මේ ඩ්‍රාමා එක කරන්න. මොකද මේක
අර කලින් කරපු ඩ්‍රාමාස් වලට වැඩිය කොටින්ම වෙනස්ම විදිහේ ඩ්‍රාමා එකක් තමයි. ඉතින් මේකට ඔපෙරා ෆ්ලේවර් එක රණුකය දාලා තියෙනවා. ඉතින් ඒකට ඔපෙරා ෆ්ලේවර් එක දානවා කියන්නේ ඇත්තටම මියුසිෂියන් මේ මියුසික් ඩිරෙක්ටර්ට ලොකු වගකීමක් පැටවෙනවා. මොකද ඔපෙරා එකක් කියන්නේ ඇත්තටම තමුන්ගේ කවුරු හරි ඇක්ටර් කෙනෙක්ගේ බස් ඇත්තටම සින්දුවක් හරහා තමයි ඕඩියන්ස් එකට දෙන්නේ. ඉතින් මේක සම්පූර්ණ ඔපෙරා එකක් නොවුනත් රණුකය මේකට මම දැනට හිතන තරමින් මම දැනට දන්න තරමින් 75% ඇඩ් කරලා තියෙනවා ඒ ඔපෙරා ෆ්ලේවර් එක. ඉතින් ඒක මට ලොකු චැලෙන්ජ් එකක්. ඒ වගේම මම මේ චැලෙන්ජ් එක ආසාවෙන් බාර ගන්නවා. ඔයාලට එදාට බලා ගන්න පුළුවන් වෙයි මොකද්ද මේ අපි මේ කරන්න යන්නේ කියලා. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මාර්තු 15 සහ 16 2025 වර්ෂයේ දැම්මම කැලෙන්ඩර් බුකින් එකක් දාලා තියාගන්න. ඒ දවස් දෙකේම මේ නාට්‍ය ඔක්ලන්ඩ් වල රඟ දක්වනවා. ඉතින් මේක ආයමත් මම කියන්නේ නිකම්ම නාට්‍යයක් නෙමෙයි. ටීවී වල දකින නාට්‍යයක් නෙමෙයි. මේකට ඇත්තටම ඩ්‍රාමාස් වලට තිබියම යුතු කැරක්ටරිස්ටික්ස් එකතු කරලා ඒ විධිමත්ම හදපු ඩ්‍රාමා එකක් තමයි. එතකොට ඒ අත්දැකීම ඔයාලටත් අපූර්ව මතකයක් වෙයි කියලා මම හිතනවා. ඒ හින්දා අදම ඒ දවස් දෙක වෙන් කරලා තියාගන්න ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ ඩ්‍රාමා එක රස විඳින්න. බොහොම ස්තුතියි.